ප්‍රශ්න අංක 17. හරි. මොකක්ද බලන්න මේ කියන්නේ? මෙතන මාතෘකාව තවම් කරල් ඉල්ගෝ පහත ඡේදය කියවා ඔයගොල්ලෝ පරිවර්තනය කරන්න ඕනි. මුරුමේ තප්පචිප්ෂියෝ විමසන දෙයට පිළිතුරු සපයන්න. එහෙනම් පහත ඡේද කියවා පහත ඡේද ගොඩක් තියෙනවා. කියවලා විමසන දෙයට පිළිතුරු සපයන්න. ඔන්න එනවා ෂිප් චිල්බොන් මුංජේකට. ෂිප් චිල්බොන් 17 වෙනි ප්‍රශ්නය. මොනවාද කියන්නේ? අපි ඡේද ප්‍රශ්නයක වැදගත්කම මොකද්ද? ඕගොල්ලෝ දැන් තනියෙන් ඉන්නකොට බලන්න මේ මාතෘකාවයි උත්තර හතරයි එක්ක මේ තියෙන දේවල් වලට අවබෝධයක් ගන්න පුළුවන්. දැන් මම ටෙක්නික්ම යනවා. ඕගොල්ලෝ මාතෘකාව කියවලා තේරුම් ගත්තා නම් උත්තර හතර කියවනකොට මේකේ ඇතුලේ මොනවද තියෙන කියලා හොයාගන්න පුළුවන්. මම කෙලින්ම ටෙක්නික්ම යනවා. මේ තියෙන විදිහටම කියවගෙන යනවා. බලන්න තවම් සල්මියොන් මුනේ පහත පැහැදිලි කරලා තියෙන විස්තරය. පහත පැහැදිලි කර ඇති විස්තරයේ ස්තේහන් සම්බන්ධ. එහෙනම් සල්මියන් මුන් කියන එක අලුත් වචනයක් නම් ඔයගොල්ලෝ ඒක ග්‍රහණය කරගන්න ඕනේ. සල්මියන් මුන් කියන්නේ පැහැදිලි කරලා තියෙන විස්තරයේ සම්බන්ධ තේහන්. සල්මියන් රෝ පැහැදිලි කිරීමට අනුව මන්නන් ගොස්සන් මෝෂිම්නිකා නිවැරදි එක මොකද්ද? මන්නන් ගොස්සන් මෝෂිම්නිකා නිවැරදි එක මොකද්ද? හරි එවැනි මාතෘකා දිගටම ඔයගලන්ට එනවා. එතකොට මේක අමාරු මාතෘකාවක්. ඒවා බලන්න උත්තරේ හොයාගත්ත ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේක මාතෘකාව ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. එතකොට ඔයාලට ඉස්සරහට මේක දැක්ක ගමන් ඔයගලන්ට ඒකම ඇති උත්තරය හොයාගන්න පහසු වෙන්න. හරි එහෙනම් බලමු හංගුගන් පරිවර්තනය කරන්න මාත් එක්ක. කොරියාව කියන්නේ චිබං මදා ප්‍රදේශයක් පාසාම සෑම ප්‍රදේශයක් පාසා නැත්නම් සෑම ප්‍රදේශයකම චිබං කියන්නේ ප්‍රදේශවලට. ප්‍රදේශයක් පාසාම සෑම ප්‍රදේශයකම අපි මදා කියන්නේ සෑම නැත්නම් පාසාම. ප්‍රදේශයක් පාසාම යූම්යොන් හන්ප්‍රසිද්ධ යූම්යොන් හන්음식이 있습니다. කෑම තියෙනවා. 음식 කෑම තියෙනවා. 춘촌는 අන්න චුන්චෝන් කියන ප්‍රදේශයේ චුන්චෝන් කියන ප්‍රදේශය මොනකට ජනප්‍රිය? 탁칼비가 유명하고 탁칼비 කල්බි කියන්නේ අර අස්ති. එහෙනම් කුකුල් මස් අස්ති වලින් හදන රස කෑම. කැටිය දාලා කුකුල් මස් ටික හොඳට ඒක ටෙම්පරාදු වෙලා නැත්නම් ඒක හොඳට තැම්බිලා එනකොට ඒවට දානවර මේ ලීක්ස් කැරට් වගේ දේවල් දාලා තවත් රසකාරක එහෙම දාලා හොඳට කොත්තු වගේ එකක් හදනවා. අර පුල්කොගි වගේ තමයි දාලා ඊට පස්සේ අන්තිමට ඒක කාලේ වෙලා තියෙනකොට බතුත් එක දාලා කොත්තු වගේ කවලම් කරනවා. ඉතින් එහෙම දාලා එක එක විදිහට කන්න පුළුවන් තක්කල්බි. හරි එහෙනම් තක්කල්බිගා යූමියොන් හගෝ චොන්ජුනන් අන චොන්ජු කියන ප්‍රදේශය පිබිම්පබි යූමියොන් හම්නිදා. පිබිම්පබ් කියන ආහාරය ප්‍රසිද්ධයිලු. මොකද පිබිම්පබ් කියන්නේ ස්ටීම් රයිස් වලට විවිධ පලා වර්ග වටේට මලවල දාලා මැද බිත්තර ඔම්ලටයක් දාලා අර කොච්චුජාන් මිරිස් පේස්ට් එක දාලා හොඳට අනලා හොඳට කවලම් කරලා කන කෑම තමයි පිබිම්පබ් කියන්නේ. ඊට පූසාන් අන්න ඕගොල්ලෝ දාන නගරය පූසාන්. පූසානන් පදක්කා කියන්නේ මුහුදු වෙරළට. පදක්කාගා පරෝ කෙලින්ම යොප්පේ ඉස්සසෝ ළඟ තියෙන නිසා යොප්පේ ඉස්සසෝ ෂින්සොන්හන් නැවුම් අලුත් ෂින්සොන් හදා නැවුම් අලුත් හේසන් මුල් අන්න ෂීපුඩ් කෑම මත්ස්‍ය ආහාර එහෙනම් හේසන් මුල් යෝරිගා මත්ස්‍ය ආහාර යූමියොන් හම්මිදා ප්‍රසිද්ධයි. ඊට පස්සේ කුරිගෝ පරිවර්තනය යන්න ඕනි. ඒ වගේම නාජුනන් නාජු කියන ප්‍රදේශය මොකටද ජනප්‍රිය? පේගා යූමියොන් හගෝ පේ අන්න පේ කියන්නේ මොනවාද? පයාස් වලට ප්‍රසිද්ධයි. සහ චේජුදෝනන් චේජුදෝ මොනවාට ප්‍රසිද්ධ? කියුල් නාරං මශික්කිරෝ
අන්න නාරං වලට රසයි කියලා. මශික් කරනවා. රසයි කියන එක රසයි කියලා යූමියොන් හම්නිදා ප්‍රසිද්ධයිලු. එහෙනම් ඕගොල්ලෝ දැන් සාරාංශය ගන්න. දැන් මේ මොකද්ද කියන්නේ? කොරියාවේ සෑම ප්‍රදේශයක් පාසාම ප්‍රසිද්ධ කෑම තියෙනවලු. එහෙනම් මේ චුන්චෝන් වලට මොනවාද? චුන්චෝන් තක්කල්බි. චුන්චෝන් තක්කල්බි. එහෙනම් චුන්චෝන් වලට යයි ඕගොල්ලෝ දවසක. එහෙනම් තක්කල්බි නොකා එන්න එපා. මොකද පොතේ ඉගෙන ගත්තා කියලා මතක තියාගන්න. ඕවා දැන්ට ඔයගලන්ට දැනෙන්නේ නැති වුණාට අපේ යාළුවෝ කොරියාවට ගියාම ওই කතා අපිටම කියනවා. සන්තනි මර පොතේ තියෙන මං ඒවා කෑවා. මං අරත් ඇඟට ගියා. ඒවා කියනවා. ඉතින් ඕගොල්ලෝත් බලන්න දැන් ඕගොල්ලන්ට මතක් කරන මම වෙලාවේ චුන්චෝන් මොනවාටද ප්‍රසිද්ධ? තක්කල්බි කියන ආහාරවලට. ඊපස්සේ චොන්ජු පිබිම්පප්. ඔන්න චොන්ජු වලට ගියාම පිබිම්පප් කන්න එපා. දැන් අපේ රටේ තියෙනනේ සින්දුවක් මොකද්ද? එළවලු ව්‍යංජන රත්නපුරේ ලාභෙට ඇති ඕන තරම්. නේද? නාවල අන්නාසි කෝට්ටේ දොඩම්. ඒ වගේ කියන්නේ. ඉතින් ඒ වගේ තැන් වලට ගියාම කන්න නැතුව යන්න එපා. ඒවා කන්න කියන කතා ඇත්තද බලන්න. හරි එහෙනම් චොන්ජු පිබිම්පප්. ඊට පස්සේ පූසාන් මොනකටද? පූසාන් චින්සොන්හන් හේසන් මුල් වලට. නැවුම් මත්ස්‍ය ආහාර වලට. සීෆුඩ් වලට තමයි ගොඩක් ප්‍රසිද්ධ. ඊට පස්සේ තව මොනවාද? නාජු කියන ප්‍රදේශය ප්යාස් වලට. එහෙනම් චේජුදෝ කියුල් රසයි කියන එකට ප්‍රසිද්ධයි. හරි. එහෙමනම් ඒකත් එක්ක අපි යමු නිවැරදි එක හොයන්න. බලන්න මෙහෙම කියනවා. ඔන්න කියපු ගමන් ඕගොල්ලෝ බලන්න මේ කියන කතා. චොන්ජු. චොන්ජු කියන්නේ මොකද්ද? මෙන්න මෙතන තියෙනවා චොන්ජු කියලා මේ. චොන්ජු අන දැක්කා දැන්. චොන්ජුනන් කායිරි මශික්කිරෝ. කායිල් කියන්නේ පළතුරු වලට පළතුරු රසයි කියලා. මශික්කිරෝ. රසයි කියන යෝමියොන්හන් කොෂිම්මිදා. යෝමියොන්හන් කොෂිම්මිදා. ප්‍රසිද්ධ ස්ථානයල්ලු. එහෙනම් චොන්ජු කියන්නේ පළතුරු වලට ප්‍රසිද්ධයිද? පළතුරු රසයි කියන්නේ ප්‍රසිද්ධයි කියන එකද? නෑනේ සම්පූර්ණ වැරදි දැක්ක නේද? වැරදි. නාජු නාජු තියෙනවා මෙතන මේ නාජු තියෙනවා. නාජු මොනකටද? නාජුදන් පේ. හරිනේ. නාජු පේ හරි. දැක්කද? චේජුදෝ චේජුදෝ තියෙනවා මෙතන. චේජුදෝ මොනකටද? කියුල්. කියුරි. නාරං වලට අජු යෝමියොන් හම්බිදා. ගොඩාක් ප්‍රසිද්ධයිලු. හරිනේ කතාව නේද? යනකොටම කියන්න පුළුවන් අපිට. මෙච්චර මේ ලොකුවට දැක්කම බය හිතෙනවා අපිට. එනකට පොඩි දෙයක් තියෙන්නේ. හරි. එහෙමනම් ඒක කෙලින්ම හරිනේ. නාජුනන් පේගා එතකොට චේජුදෝනන් කියුරි අජු යෝමියොන් හම්බිදා. ගොඩක් ප්‍රසිද්ධයි. හරි. එහෙනම් මේ ඉතුරු ඔක්කොම වැරදින්න ඕනේ. අපි බලමු නේද වැරදිද කියලා. පූසාන්. ඔන්න පූසාන් අපි දැන් කතා කරා. ඔන්න පූසාන් මෙන්න මෙතන තියෙනවා. පූසාන්. මොනවාද ජනප්‍රිය? අපි කිව්වනේ අර සාරාංශය ඕනේ කියලා. shinsonhan he sanmul. එහෙනම් බලමු. shinsonhan shinsonhan කියන්නේ නැවුම් තක්කල්බි කියලා දාලා තියෙනවා. තක්කල්බි ගා යෝමියන් හම්බෙලාලු. එහෙනම් මේ නැවුම් තක්කල්බි වලටද කුකුල් මස් සහිත ආහාරයක්ද? කුකුල් මස් අස්ති වලින් හදන කෑමකට දාත. කෑමට ජන ප්‍රසිද්ධ නෑනේ. ඒක වැරදි. පැහැදිලිනේ නේද? තරලයි කියන උත්තරේ. ඊට පස්සේ බලන්න චුන්චෝන් මෙන්න මෙතන තියෙන චුන්චෝන් නේ මේ තියෙන චුන්චෝන්. චුන්චෝන් මොකටද ප්‍රසිද්ධ? චුන්චෝනේ මේ චුන්චෝන් වල තේප්‍යෝ චොගින් ප්‍රධානතම තේප්‍යෝ චොගින් ප්‍රධානතම නැත්නම් ප්‍රමුඛතම 음식은 ප්‍රධානතම ආහාරය පිබිම්පබ් ඉම්මිදාලු. බලන්න චුන්චෝන් වල පිබිම්පබ්ද කියලා? තක්කල්බි. එහෙනම් ඒකත් වැරදි මේ. අයියෝ දැක්කද? ඒව සංසන්දනය කරලා නිකන් අර ගණන් හදනවා වගේ. උත්තරේ ගන්න පුළුවන්. සමහර විට ඕගොල්ලෝ දැන් මේ වචන තේරුම දන්නේ නැති ඒවත් තියෙන්න පුළුවන්. දැන් මේ චුන්චෝන් කිව්වම නිකන් මොකක් හරි නිකන් මේ වෙන වචනයක්ද නිකන් නගරයක නමක් කියලා දන්නේ නැහැ අපි නිකන් මේ මොකක් හරි වෙන වචනයක්ද කියලා හිතෙනවා. එහෙම ඕනෙත් නැහැ. දැන් මේකට මේක ගලපලා ගත්ත හැකි. නොදන්න කෙනෙකුට නම් මොලේ පාවිච්චි කරනවා. හරි කොහොම වුණත් ඒ වගේ මෙච්චර ලොකු ප්‍රශ්නයක් වුණත් හරි සරලව ක්ෂණිකව උත්තරේ හොයාගන්න පුළුවන් අපිට. හොඳයි එහෙනම් අපි මේක කියවලා අපි ඉස්සරහට යනවා. බලන්න හැමෝම මාත් එක්ක කියවන්න ඕනේ. කියවන්න ඕනේ කියලා කරන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් ඔයගලන්ට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඔය කියන දේවල් නොකරොත් එහෙම ඉස්සරහටත් ඔයගොල්ලෝ හිර වෙන්න පුළුවන්. හරි කියන්න බලන්න මාත් එක්ක. taum salmion muනේ tehan salmion uro mannen gossen washim nika. කියවන්න ඕනේ හැමෝම. හංගුගන්
지방마다 유명한 음식이 있습니다. 춘천은 닭갈비가 유명하고 전주는 비빔밥이 유명합니다. 부산은 바닷가 바로 옆에 있어서 신선한 해산물 요리가 유명합니다. 그리고 나주는 배가 유명하고 제주도는 귤이 맛있기로 유명합니다. 1번 전주는 과일이 맛있기로 유명한 곳입니다. 2번 나주는 배가 그마와띠노 사하키니까 තමයි 제주도는 귤이 아주 유명합니다. 3번 부산은 신선한 닭갈비가 유명합니다. 4번 춘천의 대표적인 음식은 뭐예요? 비빔밥입니다. 얘들아, 한번 기억하노니?